Yo, boys and girls, සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකකට. සුපෘතිට අපිට කරන් තියෙන අද Facebook වීඩියෝ එකක්. විශාල දැන් අපේ Facebook group එක අතර වෙන්න තියෙනවා අපේ Facebook group එක Meme Universe කියලා join ලා නැත්තම් දැන්ම කියලා join වෙන්න. හරිද? වැඩි කියවන්න දෙයක් නැහැ අපිට. අපිට තියෙන මේ වීඩියෝ පටන් ගන්න. Okay, now let's go. දෙපාන්දර දාලා තියෙන වීඩියෝස් මොකද්ද මේ උදේ පාන්දර පොලකෙක් ඉන්න එකක් දාලා තියෙන්නේ පොල්ලකෙක් නෙමෙයි වීවරෙක් oh shit ආගෙන පිඹුරු කයිස මාෂි දා ගන්නවා කියන්නේ ඕන්නවට තමයි. ඕන්නේ නෑනේ ආ ගාවට රහන් කොටින් දැන් අහවල් එකක් නැති කරගන්න වැඩ තමයි යෝවා. කෑල්ල දාලා ගියා කියලා දුකින් ඉන්න මගේ යාළුවා. අප්පා මට යන්නේ බෑ ඔන්න කිසිම ඒනේ නැතු ඉන්න බෑ බා මට. ඒකෙන්ද වැඩක් නෑ බං. God damn. සමාදානී පන් එනම් බෑ. සමාදාවෙන්න බෑ මට. මේ මොකද මේ පොඩි උන්ට මොකද වෙලා තින්නේ? අඩෝ මං හිතන්නේ උපදලා සතියක් විතර ඇති නේද? අවුරුදු 20ක් වෙනව මම තාමත් ඉතින් වැඩක් නැහැ කියලා තේරුමක් නැහැ කියලා පළක් නෑ ඕවා. Oh shit. Okay next. හඳහන ඕනේ මුහුණ බලලා කියන්නම් මනාගති. මගේද? මගේ නම් කියන්න එපා. එපා කියන්න එපා. Why are you running? Why are you running? මේ කෝල් එක එනවා කියන්නේ මොකක් හරි මරාලයක් අක්කා. සුපිරි මේ වීඩියෝ බලනවා ඇති මං හිතන්නේ මේ වීඩියෝ දැන් බලනවා. කනවතෝ කනවා මරාගෙන කනවා. ඕන්නේ කියන්න ඕනේ ඒවා මෙතන කියලා වැඩක් නැහැ ඒවා කියන්න එපා ඕන්නේ. යන් ඉන්න වීලා කිරියා. තැඹිලි. තැඹිලි? තැඹිලි. අයියෝ ඉතින් උඹට එන්න කියන්නේ ඉතින් කියපුට එකරීද උඹලා මාර මිනිස්සු කඳු තැනිතලා පල්ලා මදාලා නැහැ ඕන තැනක බනට වඩිනවා හරිද ටක් ගාලා කොල්ලක් දාන්න සාදු සියලු දෙනාම නමස්කාරයක් දෙන්න පාදුක කිව්වට ස්ටෑන්ඩ් එකෙන් බහලා තව බස් එකක එන්න ඕනි. ඒක සාමාන්‍යයිනේ. ඒක ඕන තැනක ඒක සාමාන්‍යයි. ඒක දැන් මොකද්ද මේ කිද්ද මංකේ? ඒ වෙන්නේ නැහැ. ඒ සාමාන්‍යයිනේ දැන් ඕන තැනක බස් එකෙන් දැන් ටවුන් එක මැද්ද ගෙවල් හදන්න මහින්දක පුතාද පලයම් බයි යන්න කලිසම ඕනමයි කියලා නෑනේ ඒ ඔබේ නලල් තලේ පෙනෙන්නේ රන මොනර් කලම්බේ දිලෙන්නේ හැටවලලු අපේ දමාලා මේ මාරම ගුලක් වුණානේ මේක. එන්න මේ කවුද අක්කා කෙනෙක් මේකේ කාලිදම ගලුණු අපි දන්නේ ඔවා අපි මේ නඩු යන වැඩ මේවා. හාපෝ. අම්සේ බයි කරන්න එපා ඔයි. බලනවාක අනේ මොන්න බෑ. බලන දෙනේ. මොනේ හලෝ මොකද්ද හලෝ කරන්නේ? අනේ මොන්න බයයි යනවා. නියමයි. සුපිරි වැඩක් කළා දී. හරි
හරි මෙන්න ඉන්ටරෙස්ටිං එක. නියමයි. නියමයි මල්ලි නියමයි. සුපිරි වැඩක් කරලා තින්නවා. ඔයා මොකද්ද මේ මොකද්ද ඒ කියන්නේ? කියපන් බලගින්නද කියා මොකද්ද ඒ කියන්නේ? මොකද්ද? ඔයා නියම ප්‍රේමවන්තයෙක්. ඔයා ඒක තහවුරු කරලා තිනවා ඔයාගේ මේ ටැටු එකෙම තහවුරු කරලා තිනවා. ඔක ගියාට පස්සේ එස් අකුර කපලා ගහගනින් එච් අකුර. එතකොට හරි. එතකොට සුපිරියටම හරි. ගැලපෙනවා. ගියාට පස්සේ ගහපන් ඒක. අනේ මන්. ඔය මාඳ බඩුවක් මේ පිටව වාඩි කරන්න. wait for end. මොකක්ද කියන්නේ? आई my God! ए මොන මගුලක්දෝයි මේක මේක තියෙන්නේ මේක කලිසමක් ගලවන එක නැත්තම් වෙන මොකක් කරලා වෙන මොකක් හරි ගලවන එක මොන්න මගුලක්ද මම සනිජ මේව බලපංකෝ මාවම කන්න බලන්න කනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනගන්නේ. මොකද්ද මේ වලියක් නේද අර අයියෝ අයියෝ අර බිම පෙරලි ගා ගන්නවා කොහොම මේ මොන මගුල්දෝයි මේ දාලා තියන්නේ අනේ අම්මේ අයියෝ තනිද මට මේ බලන්න බෑ මට ඕක බලන්න බෑ අනේ නිකන් පරයන් ලොකු නැහැ අනේ එපා කියලා දාලා තිනවා මොකක්ද දාලා තින්නේ අයියෝ පිරිමි හිංසනේ හැමතැනම මට ඔබෙන්නේ ආයෙමත් වෙන කවුරුත් එපා මිය දෙන්න මොහොතකටවත් ඌ පව්වා පෙර සිදුවෙච්ච හැම දේසම මම පිළිගන්න අනේ අනේ අර අසරණ පිරි බලන්න පවුනේ දැන් මගේ මූඩ් ඩවුල් වුණා. දැන් මේක කරන්න හිතෙන්නේ නැහැ මෙතනින් එහාට දැන් මට කරන්න බෑ මේක. බලන්න කොච්චර අහිංසක ළමයිද කියලා බලන්න පව්වේ අහිංසක කොල්ලා. නරක ගෑන් ළමයි. Nice. අනේ නෑ කිව්වට තොපි ඔක්කොටම ලව් තියෙයි. මං විතරක් තනිකඩයි. කමන්නේ හරි. උඹලා සතුටින් නම් අපි එච්චරයි අපිට ආයේ වෙන මොකුත් ඕනේ නැහැ. උඹලා සතුටින් නම් අපිට එච්චරයි. කමන්නේ අපිත් මේ ඉන්නම් හැමදාම කවන්නේ මෙව්වනේ මල්ලි වැඩ මොකක්ද කියන්නේ ස්නයිපර් ගන්මන් කෙනෙක් අන්න එම් කරනවා ඈ ඒක දෙකද මේ කවුද බං මේ ඩිරෙක්ටර්ස්ලා මාරයි නේ මල්ලි යම වෙන එකට ඇත්තා පදින්න එපා ඒ ආදරේට බාලු පැටියා සිඳිනවා ඌෙන් තිර ටික පොවන බල්කනියේ සඳක් ඔය කිදින් ආනේ ඔයා බලු දුරට බලනවා දුවත්තේ මනෝරීකි හරි ලංකාවට ගෙනාපු පොඩ්ඩක් හිතපන් ඕන් ටක වෙන්න මේ මෙතන ඉන්න කෙල්ල නෙවෙයි නේ මෙන්න මේ හරි කෝ බං කෝ මෙන්න මේ හරි එන්නේ හරි කොහෙ ඉඳි මේදී පොඩ්ඩෙන් තා පොඩ්ඩක් හොඳ එකක් ගන්න බෑ යකෝ මේ තාඩි ඇන්ටි කෙනෙක් ඉන්නේ බා මල්ලි මේ උඹලේ අම්මද කියලා තමයි මට අහන්න තින්නේ මෙතන ඉන්නේ කී නෙමෙයි බං මල්ලි මෙතන ඉන්නේ
හැබැයි මෙතන ඉන්න උඹම තමයි මෙතනත් ඉන්නේ. දැන් ඕනෝකයි ප්‍රශ්නේ දැන් මා දැන් උඹලා දෙන්න වෙනස් වුණා නම් හිතා ගන්න තිබ්බ දැන් මෙතන ඉන්න එක ලොකෝ වෙලා කියලා. දැන් එහෙම එකක් වෙලා නෑ. ට්‍රක පයින්නෝයි මේ වරණ. මට තේරෙන්නේව නේ මේක. කවන්නේ යවෙන්නේ. මොකද්ද ධෝනිම ගෙදරට මාට්ටු යාළුවනේ නැන්දම්ම පයරලා. මේ උඹට මං හොඳින් කියන්නේ මේ ෆෝන් එක උස්සපා. තොපේ මකුල් නටන්න ඕන මම මේක උඹලා ගෙදරට ගෙනත් දෙන්නද? උඹ මොකද්ද කියන්නේ? මම හෙට ඉස්කෝලේ ගාවට එනවා. හරිද? ආයි උඹ දන්නවනේ මම කවුද කියන්නේ මං දන්නේ උඹ මොකෙද්ද කියන්නේ. මං මේ විස්තර ඔක්කොම හොයාගෙන තියෙන්නේ. හරිද? මට ඒක වැඩක් නෑ. මේක ගෙනලා දුන්නොත් උඹ වාර ගන්නවද? මං හෙට ඇවිල්ලා ප්‍රින්සිපල් එක්ක කතා කරලා උඹ මේකට දාර දෙන්නද? නැත්තම් මේකට කෝල් ගන්න එක උඹ නවත්තන්න. ආයි මගේ මාර්යා නම් අවුස්සන්න පාසල් ගන්න අපි කවුද කියන්නේ? ආයි උඹට ඉස්කෝලේ පත්වා ගන්න හම්බෙන්නේ අපි දෙන්න එකටවා. හොඳට මතක තියාගනින් මට මේ වලට උඹලා කෝල් එකක්වත් උස්සන්නේ නෑනේ. බුදු අම්මෝ අම්මෝ නැන්දම්මා අපි නම් දන්නේ ඕවා ඔයාලා මිස ගන්න අපේ මෙයාට ගාව ගන්න ඉපා खत्म बाय बाय टाटा गुड बाय गया ගෙදරට ආව පොඩි එකෙක් මාමට තාම මොකද්ද ගෙදරට ආව පොඩි එකෙක් මාමට තාම නැන්ද කෙනෙක් නැද්ද කියලා ඇහුවාම මොකද්ද කියලාව ගන්න එපා මට කියලා පළ පොඩි පගයන්න එනවා මෙතන නැන්දලහන් ඵලයන් යම වෙන්නේ මොකද්ද මේ කියන්නේ තෝ මතක තියාගනින් දවසක තොට විඳවන්න එනවා ලිමිට් නැතුව. බොය කරපු ජරා වැඩේට බලපන් මං බෝල් ලේසියෙන් අතාරින්නේ නැහැ. මම උඹලට උදව් කරා වගේම උඹලගේ අනිත් පැත්තට ඉන්නත් මම බය නැහැ. මතක තියාගනින් මං චමුදි මම උඹලට එදත් කියලානේ මම තරහ ගියපු හැටියට උඹලගේ ගාව එහෙම නැතුනට බලපන් මං උඹට කරන දේ උඹව මං ලේසියෙන් අතාරින්නේ නැහැ කියලා මම මේ උඹට තෝ මතක තියාගනින් දවසක තොට විඳවන්න එනවා. අකිල මේ සම්බන්ධයෙන් උඹට මොනවා හරි කියන්න තියෙනවද මට උඹේ තරත් එකයි මට ෂුවර් නෑ උඹ අකිල පොඩ මේක බලපංකෝ Ready with me, get to know me. In Sinhala. හරි අද අපි බීච් එකේ ඉන්නේ. ඉතින් මම මේකප් බෑග් එක යූස් කරන්නේ. පළවෙනිට අය මගේ නම ඉසඩෝර්. මගේ මිඩල් නම ටිෆනි. ක්‍රීම් වැඩිය ගෑගවුවා. මින් ගෑවා. මම ලංකාවේ ඉන්නේ. ලංකාවේ ඉස්කෝලේ යන්නේ. මම half British half Sri Lankan. අම්මෝ රස්නේ ඉතින් ගොඩාක් ගන්න වුණා. මේ account එක parent manage කරලා මට language 4ක් පුළුවන්. මං අනිත් වීඩියෝ එකේ මෙහක් කිව්වා sorry ඒක වැරදි. English, Sinhala, German, French. මට Tamil වචන 3යි. හැබැයි ඔයාලා අනිත් get ready ඕනේ නම් කියන්න. ස්පෝර්ට්ස් කරන්න ආසයි. ඉස්කෝලේ main sport එක basket. හැබැයි මං ආසයි football, tennis, badminton, swimming ඒ ඔක්කොමට. මගේ hobbies beauty, makeup, nails, shopping, sports, writing, party planning, animals ගොඩක් ආසයි. studies වලත් ආසයි. මම ලංකාවෙන්. bye. අර පොඩි කෙල්ල මරන් කන්න හදනවා අයියෝ අනේ වන්ද වෙන දවසක් අපේ ලොකු එකාගේ කාමරේට මම ලින්ගා කොරෙන් එවිල බලනකොට මූ අන්තර්ජාල කුණුහරුපයක් බලනවා ඒ මොකද්ද මොකෝ බං හත්තිලව්වේ කිව්වේ නෑ ඒක දැක්කම මම මේ කල්පනා කළේ අපේ මිනිස්සු අපිට මොකක්ද කරලා තියෙන්නේ කියලා ඒ අයියෝ අපි දන්නේ ඕවා අපි දන්නේ මම නම් දන්නේ ඕවා කාටද නම් මේ බොරු කරන්නේ කහ පාට පැකට් එකෙන් දෙකක් කෑවා එතන මේ ගස් ලැබුව යට මේ ලබ්බේ යට ආන්න පුතේ ඒකට ගැටලු ඒ මට මේ වීඩියෝ මතකයි ඉතිවා ඒ අඩෝ මේක අපේ පැත්තේ නෙමෙයි බට් මේ අපිට සෑන්න ටිකක් ළඟ ගමක වෙච්ච මේක අවුරුදු 20ක සීන් එකක් මේක අඩෝ ඒ එළියට ඇවිල්ලා නේදවා නියමයි ඔන්න ඔය වෙලාවට තමයි පරම්පරා පාතරේ තැලිලම යනවා හරි ඒක තමයි යෝයි ඒකයි මං කිව්වේ පරිස්සම් කරගනින් කියලා ඔන්න බලන්න දැන් මේ මං කියන්නේ බොරු නම් මේ වීඩියෝ එක තවත් දැන් තව මේ හරියට යනවා කවිෂ මේක බලනවා නම් මේක උඹට මතක ඇති මේක මේ උඹට එහෙම කතා කරනවා නේ මේක කවිෂ කවිෂ ඔඩේ මේ 119 මොකද අර ආපදාර හතේම ගෙනල්ලා තියෙන්නේ මේ තර්ඩ් එක පරිස්සම් කරගන්න ඒ අවුරුදු සුපිරි ආවල සුහර්ද බක්මහවුලේ ඒ දණ්ඩේ මම කිව්වේ මේක ඒක තමයි දෙක අහිමි වීමෙන්
ඕ හිමි හිමි යන හරි ගත් කවීස අනේ මන්ද මේක පැටව ගහනවද මන්ද ඒ දණ්ඩය තුසාර දනන්ජය අන්න අතරතුරේ තියෙන මේ ගස් ලැබුවේ නියමයි ඔය තියෙන්නේ බඩු වේව පෙන්න පල්ලයි ඒ මේක පෙන්නම් කවිෂ අවුරුද්දට කරුඳුරු කරලා හම්බෙච්ච සල්ලි පවුදාට අම්මා කොයි කියලා ඇහුවා මම දන්න දෙයක් තිබුණොත් හංගන්නේ මම කියන තරම් දෙයක් මන් දන්නේ ඒ ඇයි දන්නේ මන් දන්නේ තිබුණොත් හංගන්නේ මන් දන්නේ කාටද මම බොරු කරන්නේ ඈ අඩු රෝල්ස් එකට විතරක්ම දාලා දෙන්නේ කොයිද බං ෂොප් එකේ නමයි ලොකේෂන් එකයි විතරක් ඕනි අය කමෙන්ට් එකක් දාන්න හරි එලකිරි මේක දාලා තිනවා කට්ටිය කමෙන්ට් දාලා තිනවා මොකද්ද ඉතින් මේ මට පුළුවන් මේක ඔයාලා දීපල්ලෝ කවුරු හරි මේ දන්නේ එකක් ඉන්නවනේ යකෝ පිටරයක් බදාලා රෝස් එකක් දෙනවා කියන්නේ මරුණි මම නම් ජීවිතේට දැකලා නැහැ මෙහෙම එකක් නියමයි ඒ සුපිරි Nice. එල්ලෙන් නටනවා brother damn අම්මෝ ජීවිතේට පිටිපස්සෙන් මිනිස්සු විශ්වාස කරන්න හොඳ නැහැ පිටිපස්ස බලන්න මම නම් ඇත්තට වීඩියෝ කිල්ලෙක් කියව බයි බෑ මම උත්තරේ හරිද බං යාළුවා ඒකිට මොලේ තියෙනවා බං මම ඔවුනේ මොකක්ද කියන්නේ ඉංජිනේරු පිටට අයියෝ සාක්ෂරතාවය මේක තමයි මං කියුවා ඒක වෛද්‍ය පීඨයේද වැඩිපුරම ડોක්ටර් වෛද්‍ය පීඨයක් අහන්න නැහැ ජනහ සංඝ දෙපාර්තමේන්තුව 90% ලෙස වැඩිම සාක්ෂරතාවයක් දෙ කුමන කණ්ඩායමක්ද කණ්ඩායම ගැහණු ෂුවර් මේක සාක්ෂරතාවය ගැහණු හරි ෂුවර් ගැහණු හරි ඕකේ ගැහණු මන්නම් දන්නේ සාක්ෂරතාවය ගැහණු බලමු ඔය කිලිත් හොදටම කරා මෙයමයි ගෑණී කියන දේ විශ්වාස කරන්න බෑ දැන් දැක්කනේ ඒකෙන් තේරුණා දැන් උඹලා ඉතින් අනේ උඹලා තව ඇරට් කාපල්ලා මෙයමයි ඔහොම යන් තව ගෑනු කියන දේවල් අහපන් තව අහපන් ඔහොම මදි තව අහලා යවෙන්නේ හිටියා මොකද මේ අම්මට සිරි පොඩි ආමුදුරුව බං ඒරානේ කෙලින්ම මියුසිකල් ෂෝ වලට නම් දැක්කනේ ආමුදුරුවන්ගේ තියෙන මොකක්ද ඒකට කියන්නේ මොකද්ද මේ සංගීත රසාස්වාදේ නේද මොකක් හරි කමන්නේ පේනවනේ හරි නෝමල් ඕවද සතර කම්මන්ත්‍රණය උම්මග්ග ජාතකය සාල්ලේක ලාලා පාදට බාන කෙනෙකු මෙන් කේවට්ටයාගේ හිතට වර්චස් පිටක් හෙලපු ගිරා පෝතකයක් මොකක්ද ක්‍රීන් උත්තෝ දැන් මේක සතර කම්මන්ත්‍රණය නෙමෙයි දැන් මම සකන් පස්සේ අත්තකන් මොකද්ද මේ කියන්නේ ක්‍රීන් උත්තෝ දැන් මේක සතර කම්මන්ත්‍රණය දැන් මම සකන් පස්සේ අටකන් පස්සේ මට මේ මීම් එක තේරුන්නේ නැහැ උඹලට තේරුණාද මට තේරෙන්නේ නැහැ මට තේරෙන්නේම නැහැ ඒක මට තේරුන්නේ වැදුනද බං ඌ කලුණා අම්මෝ දැන් පැත්තේ
එතන දැන් ඇදිනු උතර අම්මට හිතේවා. වැදිලා නෑ පොඩ්ඩක් පිස්සුද බීලා නෑ කවුරුවත්. ඔයාට බඩු වැඩි වෙලා. හරි මේ ඕකේ නම් මේ ආනෝ මේ වීඩියෝ එකේ අවසානයේ මේක මේ අවසානයේ කියන්නේ දැන් මේක මම ඉවර කරනවා. හරිද? channel එක subscribe කරලා තියෙනවා නම් දැන්ම ගිහලා subscribe කරලා තියාගන්න. අපේ Facebook group එකට join වෙලා නැත්නම් ඒකට ගිහලා join වෙන්න. හරිද? link දාලා තියෙනවා. මේ හැමදාම දාලා තියෙනවා link. දාලා ගිහිල්ලා බලන්න. ඕකේ නම් ආයෙත් වීඩියෝ එක සෙට් වෙනකන් ගිහින් එන්න. bye bye.